අයිබන් ඔයාලා සියලු දෙනාටම අද මම කතා කරන්න හිතුවේ මේ VFD ඒ කියන්නේ Variable Frequency Drive මගින් මෝටර් වේග පාලනය ගැන. මෝටර් ස්පීඩ් කන්ට්‍රෝල් කීප જાතියක්ම තිබුණත් අපි මේ බහුලව දැනට පාවිච්චි වෙන ඒ කියන්නේ නිතරම හැමෝම කතා කරන මේ VFD එක ගැන පොඩ්ඩක් බලමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ 3 phase හරි single phase උනත් AC මෝටර් සහ වෙනත් මේ කම්ප්‍රෙසර් වල එම ආදී උපකරණ වල ස්පීඩ් කන්ට්‍රෝල් කිරීමේදී විවිධ ගැටලු පැන නගිනවා. ඒකට ප්‍රධාන හේතුව වන්නේ මේ මෝටර් වල වේගය, ඒ මෝටර් එකේ ද්‍රව යුගල ප්‍රමාණය සහ සැපයුම් සංඛ්‍යාතය. ඒ කියන්නේ සප්ලයි ෆ්‍රීකවන්සි එක මත රඳා පැවතීම. සහ අපිට ලැබෙන්නේ නියත වෝල්ටේජ් සහ ෆ්‍රීකවන්සි සම්බන්ධයක් වීම නිසායි. අපි මේ වගේ බලමු මේ 3 phase 400 volt frequency ලංකාවේ නම් 50 Hz තියෙන සම්බන්ධයකින් වතුර පම්පයක් දුවන්න ඕන නම් මේ වගේ 3 phase 400 volt 50 Hz කියලා නේම් ප්ලේට් එකේ ගහලා තියෙන පම්පයක් කියලා හිතමු. එතකොට ඔයාලා දන්නවා මේක ස්ටාර්ටර් එකක් දාලා අපිට ස්ටාර්ට් කරගත්තා වුණාට මේක පම්පේ දුවන්නේ ෆික්ස් ස්පීඩ් එකක්. ඒ කියන්නේ නියත වේගයක් තියෙන්නේ. එතකොට මේ ස්ටාර්ටර් එක හරිය වෙනත් සොෆ්ට් ස්ටාර්ටර් වනම જાතියකින් අපිට මේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒත් අපි මේ ස්ටාර්ටර් එක වෙනුවට VFD එකක් එහෙම නැත්නම් මේ variable frequency drive එකක් භාවිතා කළොත් මේකේ වෝල්ටේජ් එක සහ ෆ්‍රීකවන්සි වෙනස් කිරීම තුළින් මෝටර එකේ වේගය පාලනය කරන්න පුළුවන්. එතකොට අපි බලමු මේ VFD එක ඇතුළත තියෙන්නේ කොහොමද කියලා. මේ VFD එක මූලික කොටස් තුනක් තියෙනවා. ඒක තමයි මේ පළවෙනියට තියෙන කන්වර්ටර් එක, ඊළඟට ෆිල්ටර් කියලා අපි කියනවා. ඊළඟට මේක ඉන්වර්ටර් එකක් තියෙනවා තුන්වෙනුව. මේ VFD එක VSD කියලා හඳුන්වනවා variable speed drive. එතකොට මේ වගේ මේ පළවෙනියටම කන්වර්ටර් කියලා තියෙන්නේ. ඒකට රෙක්ටිෆයර් කියලාත් කියනවා. එතකොට මේ ඩයෝඩ් සෙට් එකක් තමයි මේකේ තියෙන්නේ කන්වර්ටර් එක ඇතුලේ. එතකොට මේ ඩයෝඩ් හරහා විදුලිය ගැලීම එක පැත්තකට පමණක් වෙන නිසා මේ AC බලය මෙතන 3 phase අරන් තියෙන්නේ DC කරන්ට් එකක් බවට පත් වෙනවා. DC වෝල්ටේජ් එකක් බවට. ඒතර ඒක තමයි මේක AC DC කන්වර්ටර් එක කියලා කියන්නේ. එතකොට අපි බලමු මේ ඩයෝඩ් හයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා මේ AC DC කරන්න. දැන් මෙතන පේනවා AC වෝල්ටේජ් එක මේකේ ධන ඍණ ලෙස දෙපැත්තට මාරු වෙනවා. ඒ වුණාට මේක ඩයෝඩ් හරහා ගමන් කිරීමේදී ඩයෝඩ් ඊතලයේ තියෙන පැත්තට විතරක් ගමන් කිරීමට ඉඩ දෙන හින්දා මේ ලයින් තුනේම විදුලිය එකම ලයින් එකකට ඇවිල්ලා ඒ ලයින් එකේ එක පැත්තකට විතරයි ගමන් කරන්නේ. එතකොට මේ උඩ යට ධන ඍණ ලයින් දෙකක් විදිහට ක්‍රියා කරනවා. මම මෙතන ඊතල වලින් පෙන්නලා තියෙනවා මේ 3 phase ධාරාව දෙපැත්තට ගමන් කරනවා. ඒ ඩයෝඩ් හරහා උඩම ලයින් එකේ දකුණු පැත්තට ගමන් කරනවා ධාරාව හෝ වෝල්ටීයතාවය. වම් පැත්තට ගමන් කරනවා පහළම තියෙන තම් පාටෙන් ඇඳලා තියෙන ලයින් එකේ ධාරාව හෝ වෝල්ටීයතාවය. දැන් අපි හරියට බැලුවොත් 3 phase ලයින් එක කළු ඉරෙන් පෙන්වා ඇති අවස්ථාවේදී පේනවා රතු සයින් වක්‍රයේ අගයන් වෙනස් වීම මෙතනදී පෙන්වලා තියෙන්නේ. ඒ අවස්ථාවේදීම මේ කහ නිල් වක්‍රවල වෙනත් අගයන් පවතින්නේ. මොකද ඒ හේතුව 3 phase වෝල්ටේජ් වක්‍ර තුන අංශක 120ක phase angle සහිතව ගමන් කරන නිසා. මම පැහැදිලි වෙන්න මෙහෙම දැම්මේ. එතකොට ඩයෝඩ් හරහා මේ වෝල්ටීයතාවය ගමන් කරද්දී මොකද වෙන්නේ? මේ බිඳුවේ රේඛාවෙන් පහළ තියෙන කොටස නැතුව යනවා. එතකොට අපිට මේ බිඳුවෙන් උඩ තියෙන ධන අවස්ථාව විතරක් උඩ පැත්තට ගන්නවා. එතකොට ඉහළ ධන රේඛාව පවත්වාගෙන ගියාම ඉබේම මේ පහළ රේඛාව ඍණ ලෙස ඉතුරු වෙනවා. DC කරන්ට් එකක් වෙන හින්දා. දවඩ මෙතන පෙනේ මේ රතු සයින් වක්‍රය බලමු. දැන් සයින් වක්‍රයේ ඍණ පැත්තට ගමන් කරන පහළට වෙන්නලා ඇති කොටස මේ ඩයෝඩ් ක්‍රියාකාරීත්වය නිසා බිඳුව වෙලා තියෙන්නේ. එතකොට මේ බිඳුව ඉර දිගේ යන්නේ ඒ කොටස. එතකොට මේ වගේ මේ ලයින් තුනේම නිල් පාට කහ පාට ධාරා හෝ වෝල්ටීයතාව කොටස් මෙලෙස ධන පැත්තට විතරක් ක්‍රියා කරලා DC තත්ත්වයටපත් වෙනවා. එතකොට අපි මෙහෙම බලමු මේ විදිහට තමයි මේ සයින් වේව් තුනේම උඩ කොටස් තියෙනවා. යටින් ඍණ ලෙස පෙන්නපු කොටස් තුන බිඳුව රේඛාව දිගේ තියෙන්නේ. එතකොට අපිට බිඳුවෙන් පහළ අගයක් පෙන්වන්නේ නැහැ මෙතනදී. හැබැයි ඔයාලට පේනවා මෙලෙස මේ සයින් වක්‍ර තුනේ ඉහළ කොටසේ ධනාගයන් ඩිරෙක්ට් කරන්ට් ලෙස ලැබුණත් මෙතන රැලි සහිත හේවත් මේ අඩු වැඩි වෙමින් යන DC වෝල්ටීයතාවයක් තමයි තියෙන්නේ. මේ සුමට සහ රේඛීය තත්ත්වයට තවමපත් වෙලා නැහැ මේ DC වෝල්ටේජ් එක. මෙතන ඔයාලට පේනවා මේ කළු රේඛාව දිගේ අගය බැලුවම මේ රතු සයින් වක්‍රයේ නිල් සයින් වක්‍රයේ ඒ වක්‍ර තුනම උඩක කොටස එක්තරා පහලකට ආවට පස්සේ තමයි අනිත් වක්‍රයේ ධන කොටස ලැබෙන්නේ.
ඒකින්ද ස්මූත් නෑ. අපි මේ වගේ අවශ්‍ය නැති කොටස අයින් කරගත්තම අපිට පේනවා උඩ රැලි වගේ තියෙන DC වෝල්ටේජ් එක තමයි ලැබිලා තින්නේ. ඒක හරියට සරල රේඛීය තත්ත්වයට පත් කරගන්න එක තමයි අපි ඊළඟට බලන්න ඕන VFD එකේ. මෙතන ඔයාලට පේනවා දැන් VFD එකේ මේ මැද කොටස. ඒතර ඒක DC බස් කියලා කියන්නේ. මේක ෆිල්ටර් එක කියලා කියනවා. එතකොට මේ ෆිල්ටර් එකේ තියෙනවා කැපැසිටරයක්. කැපැසිටර් කීපයක් තියෙනවා. එතකොට රැලි සහිත මේ DC වෝල්ටීයතාවය සුමට සහ රේඛීය බවට පත් කරගන්නේ මෙතනදි තමයි. එතකොට ඒක වෙන්නේ කොහොමද බලමු. එතකොට මේ වගේ මේ වෝල්ටේජ් එක උපරිම අවස්ථාවේදී කැපැසිටර් සම්පූර්ණයෙන්ම charge වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී discharge වෙන්න පටන් ගන්නවා. එතකොට මේ DC වෝල්ටේජ් හිඩස එතනදි පිර වෙනවා. ඊට පස්සේ නැවත ආයේ සයින් වක්‍රයේ මේ වෝල්ටේජ් වැඩි වෙන කොටසේදී කැපැසිටර් එක charge වීම ආරම්භලා උපරිම තත්ත්වයට ආවට පස්සේ ආයේ discharge වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි පිළිවෙල. මේ පහළට එනකොට discharge කරනවා කැපැසිටර් එක උඩට එද්දී charge වෙනවා. එතන මේ කැපැසිටර් එක charge වෙවි discharge වෙවි කරන්නේ මේ DC වෝල්ටේජ් එක සුමට තත්ත්වයට පත් කරගන්න එක. එතකොට ඔයාලට මෙතන පේනවා මේ උඩ ධන පොයින්ට් එක හරහා හොඳ සරල රේඛාවක් ගමන් කරන්නේ. එතකොට මෙලෙස සරල රේඛීයව සුමට DC වෝල්ටේජ් එකක් ලබා ගැනීම තමයි මේ VFD එකේ ෆිල්ටර් කැපැසිටර්ස් වල ප්‍රධානම වගකීම වෙන්නේ. එතකොට මේ කැපැසිටර්ස් වලට අමතරව මේ පෙන්වා ඇති ලෙස ඉන්ඩක්ටර්ස් සහිත රියැක්ටර්ස් සම්බන්ධ කිරීමෙනුත් මේ වඩාත් සුමට DC වෝල්ටේජ් තත්ත්වයක් ලබා ගන්නවා මේ ෆිල්ටර්ස් වලින්. ඒක මෙතන මම වෙනම පෙන්නලා නැහැ. ප්‍රධාන වශයෙන්ම කැපැසිටර් එක තමයි මේ ෆිල්ටර් එක වගේ වැඩ කරන්නේ. එතකොට අපි ඊළඟට බලන්න ඕන ආපහු මේක AC කරගන්නේ කොහොමද කියලා. එතකොට තුන්වෙනි කොටස වෙන්නේ ඉන්වර්ටර් එක. එතකොට ඉන්වර්ටර් එකෙන් මොකද කරන්නේ? මේ IGBT ට්‍රාන්සිස්ටර් ස්විච් කියලා තියෙනවා. ඒව මගින් DC වෝල්ටීයතාවය AC බවට හරවා ගැනීම සහ ඒ මගින් ෆ්‍රීකවන්සි පාලනය කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙතන ඔයාලට පේනවා අර ඩයෝඩ් අයි කරා වගේ මෙතන තියෙනවා IGBT ස්විච් කියලා. ඒ කියන්නේ මේක ඉන්සියුලේටඩ් ගේට් බයිපෝලර් ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ ට්‍රාන්සිස්ටර් වර්ගයක්. එතකොට මේ IGBT ට්‍රාන්සිස්ටර් on off ස්විච් ලෙස ඉතා වේගවත් ක්‍රියාකාරීත්වයක් ඇති අතර ඉන්වර්ටර් එකට කන්ට්‍රෝලරයක් කරා තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ මොකද මේ මගින් තමයි මේ DC ධන ඍණ ලයින් දෙක අතරේ මේ ෂෝට් සර්කිට් වීමත් වළක්වා ගන්නෙ. එතකොට මේ කඩිරෙන් පෙන්වලා තියෙන්නේ මේ VFD ඉන්වර්ටර් කන්ට්‍රෝලර් එකට IGBT ට්‍රාන්සිස්ටර් සම්බන්ධ වෙන ලයින් එක. මේ රතු පාට ඉතලෙන් පෙන්වලා තියෙනවා. එතකොට අපි මේ ඉන්වර්ටර් එක ක්‍රියා කරන ආකාරය පොඩ්ඩක් බලමු. එතකොට අපි මේ IGBT ට්‍රාන්සිස්ටර් අයින් කරගෙන මේ සාමාන්‍ය ස්විච් සෙට් එකක් දාගෙන මේක පැහැදිලි කරගන්න බලමු. මම මෙතන පාට තුනෙන්ම දාගත්ත මේ ස්විච් තුන ඒ ලයින් එකට අදාළ වෙන පිළිවෙලට. දැන් අපි මේ වගේ මේ කොළ පාට කවාකාර කරලා තියෙන ස්විච් දෙක බලමු. එතකොට මෙතනදී මේ DC වෝල්ටීයතාවය මාරුවෙන් මාරුවට සහ පිළිවෙලකට ලයින් තුන හරහා ලෝඩ් එකට ලබා දීමෙන් මේ DC වෝල්ටීයතාවය නැවතත් 3 phase බවට පත් කිරීම ඉන්වර්ටර් එකෙන් කරගන්න පුළුවන්. ඊට මෙතන පේනවා මේ රතුයි නිලුයි ස්විච් දෙක විතරක් වහගත්තම ඒ කියන්නේ උඩ රතු පහළ නිල් ස්විච් දෙක මේ වගේ මේ උඩ තියෙන රතු ලයින් එක හරහා ලෝඩ් එකට ගිහිල්ලා නිල් ලයින් එක හරහා ආපහු එනවා වෝල්ටීයතාවය. එහෙම නැත්නම් ධාරාවක් ගමන් කරනවා. මේ අවස්ථාවෙන් පස්සේ අපි අනිත් ස්විච් යුගලය වෙත යන්න ඕන. දැන් අපි ඉස්සෙල්ලා ස්විච් දෙක ඕපන් කරගෙන නිල් පාට කහ පාට ස්විච් යුගලය වසා ගත්තා. එතකොට මේ රවුන්ඩ් කරලා පෙන්නලා තියෙන ස්විච් යුගලය වැසීමෙන් DC වෝල්ටේජ් එක දැන් ලෝඩ් එකට ලබා දෙන්නේ නිල් සහ කහ ලයින් හරහායි. දැන් අපිට පේනවා මේ DC කරන්ට් එකෙන් ආවට මේ ලෝඩ් එකට අපි ෆේස් මාරු කර කර ලබා දෙන්නේ. දැන් අපි ඒ ස්විච් යුගලය ආපහු විවෘත කරගෙන අනිත් ස්විච් යුගලයට යනවා. මේ උඩ කහ සහ යට රතු ස්විච් යුගලය. එතකොට ඒ ස්විච් යුගලය වසාගත්තම ඒ කියන්නේ මේ උඩ කහ සහ යට රතු. එතකොට වෝල්ටීයතාවයේ ලෝඩ් එකට ලැබෙන්නේ කහ ලයින් එක හරහා ඇවිත් රතු ලයින් එක හරහා තමයි නැවත ඉවත් වෙන්නේ. දැන් ඔයා මෙතනදී දැක්කම මේ ධන ඍණ ලෙස DC කරන්ට් එක ආවට අපි මේ රතු නිල් කහ ලයින් තුන හරහා ලෝඩ් එකට ලබා දෙනවා වෝල්ටීයතාවය ධන ඍණ ලෙස මාරු වෙමින් පිළිවෙලකට ඒ ලයින් තුන හරහා. සරල අදහසක් දැන් ලැබෙන්නේ නැති. දැන් මෙතනදී ඔයාලට පේනවා මේ ස්විච් මාරුවට වැඩ කරන්නේ
මේ කලින් පෙන්වපු කවාකාර කරලා පෙන්වපු යුගල වශයෙන් තමයි මේවා වැඩ කරන්නේ. ඒත් දැන් මෙතන මේ වගේ මේ highlight කරලා තියෙන මේ උඩ යට තියෙන switch කොයි වෙලාවකවත් එක විට වැසීම සිදු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් DC මේ ධන ඍණ short circuit වීම වෙනවා. මේ load එකේ තියෙන line තුන එකිනෙක සලකා බැලුවොත් ඒකට සම්බන්ධ මේ voltage සහ frequency නැවත සකසන්නේ මේ IGBT switch වලින් දෙන PWM කියලා කියන ඒ කියන්නේ pulse width modulation එවත් ස්පන්දන පළල එකමුතු කිරීමේ ආකාරයට තමයි. ඒතකොට සරලව කිව්වොත් මේ ස්විච් වල එක වෙලාවකදී කී සැරයක් එක දිගට වැඩ කරනවද සහ ඒවා ඇරෙන වැහෙන වෙලාවල් අනුව. ඒක තමයි මේ ස්පන්දන පළල එකමුතු කිරීම කියන්නේ. ඒ කියන්නේ pulse width modulation කියන ක්‍රමයට තමයි මේ විදිහට frequency voltage අඩු කරන්නේ. ඒතර මම මෙතන පෙන්නලා තියෙනවා මේ ස්විච් සෙට් එකයි ලෝඩ් එකයි අතර මැද්දේ සයින් වක්‍ර ටික. ඒතර මේ කළු පාට සරල රේඛාව දකුණට ගමන් කිරීමෙන් පෙන්වලා තියෙන්නේ ෆ්‍රීකවන්සි එක. ඒතර ඒ ස්විච් ඇරීමේ වැසීමේ වේගය අනුව තමයි මේ ෆ්‍රීකවන්සි එක රඳා පවතින්නේ. ඒතර ෆ්‍රීකවන්සි එක කියන එක වදන්න ඒ කියන්නේ මේ සයින් වක්‍රයක් තප්පරයකට කී සැරයක් මේ සයින් වක්‍ර ආකාරයට ගමන් කරනවද කියන එක. ඒතර ලංකාවේදී මේ 50 Hz කියලා කියන්නේ තප්පරයක් ඇතුළත මේ වක්‍රාකාර 50ක් ලබා දෙනවා. ඒතර ඒක වක්‍රයක් ගමන් කරන යන කාලය වෙන්නේ තප්පරෙන් 50න් එකයි. එතකොට මේ වගේ මේ එකම ස්විච් යුගලය අවශ්‍ය ප්‍රමාණයට අනුව එක විට කිහිප සැරයක් වේගයෙන් ක්‍රියා කිරීමෙන් ඒ ලයින් එකට ලැබෙන වෝල්ටේජ් එක කැඩි කැඩි තමයි ලැබෙන්නේ. එතකොට ඒක මේ pulse width modulation ආකාරයට සකස් කරලා වෝල්ටේජ් එක අඩු කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒතර වෝල්ටේජ් එක අඩු වෙනවා කියන්නේ මේ සයින් වේව් වල උස අඩු වෙන්න ඕන. ෆ්‍රීකවන්සි එක අඩු වෙන්න නම් මේ සයින් වේව් එකේ දිග වැඩි වෙන්න ඕන. ඒක සයින් වේව් එකේ දිග වැඩි කරාම ඒ කාලය ඇතුළත සයින් වේව් අඩු ප්‍රමාණයක් තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ සයින් වේව් එක දිග ඇරෙද්දී ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා. ඒතර ස්විච් යුගලයක් ඇරිලා තිබෙන අවස්ථාවේදී අනිත් ස්විච් යුගල දෙකම වැහිලා ක්‍රියා කරන නිසා වෝල්ටීයතාවය එක දිගට ලබා දීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතන මම මාක් කරලා තියෙනවා වෝල්ටේජ් එක සිරස් අතරත් ෆ්‍රීකවන්සි එක ඒ කියන්නේ සයින් වේව් එක තිරස් අතරත්. එතකොට මේ ස්විච් යුගලයක් එක විට කීපවරක් ක්‍රියා කරනවා දැක්කා. එහෙම ක්‍රියා කරන වාර ගණනට අමතරව මේවා ඇරිලා වැහිලා තියෙන කාලයද වෙනස් කිරීම මගින් පුළුවන් මේ ලෝඩ් ලයින් තුනේ වෝල්ටේජ් වක්‍රවල සංඛ්‍යාතය ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක අඩු වැඩි කිරීමට හැකියාව ලැබෙනවා. මෙතනදී ඔයා දැක්කා මේ උසට පෙන්වලා තිබුණ වෝල්ටේජ් එක ඒ කියන්නේ සයින් වේව් තුනේ උස අඩු වුණා. ඒකම මේ ෆ්‍රීකවන්සි එකට බලපාන මේ සයින් වක්‍ර වල විස්තරය කියන්නේ දිග වැඩි වුණා. ඒ කියන්නේ මේ සයින් වක්‍ර වල දිග වැඩි වෙනවා කියන්නේ ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට මේ රතු නිල් කහ ලයින් තුන වෙන වෙනම හිතුවොත් මේදී ස්විච් යුගල වැසී තිබෙන අවස්ථා ඇති නිසා මේ සප්ලයි වෝල්ටේජ් එක වැඩි කිරීම සිදු කරන්න බැරි වෙන අතර මේ ලෝඩ් වෝල්ටේජ් එක අඩු වීම පමණයි සිද්ධ වෙන්නේ. ඒත් මේ ෆිල්ටර් එකේදී ඒ සඳහා අමතර කැපැසිටර්ස් සවි කරලා මේ වෝල්ටේජ් එක වැඩි කරන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්. දැන් පැහැදිලි කරගන්න මේ වෝල්ටේජ් එක අපිට 400 ලැබෙනවා නම් මේ ස්විච් යුගල වහව අරිනකොට කඩ කඩලා දෙනකොට මේ වෝල්ටේජ් එක ප්‍රමාණය මේක වැඩි කරන්න බෑ අඩු වීම මිසක් ඉන්වර්ටර් එක හරහා ලබා දෙන වෝල්ටේජ් එක. ඒ සඳහා තමයි මම කිව්වේ අර ෆිල්ටර් එකේ තියෙන කැපැසිටර් ප්‍රමාණය වැඩි කරලා අර DC වෝල්ටේජ් එක එතනදී වැඩි කර ගැනීම මගින් පුළුවන් මෙතනට එනකොට වෝල්ටේජ් එකත් වැඩි කරගන්න. එතන මේ බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ මේ උපරිම අවශ්‍යතාවයට අනුව ස්පීඩ් තියෙන මෝටරේ හරි කම්ප්‍රෙසර් එක හරි තෝරා ගන්නවා. ඊට පස්සේ VFD මගින් එහි වෝල්ටේජ් සහ ෆ්‍රීකවන්සි අඩු කරගෙන අවශ්‍ය ස්පීඩ් අඩු කිරීම කරගන්න එක තමයි සාමාන්‍ය ක්‍රමය වෙන්නේ. ඊට පස්සේ VFD එකෙන් අඩු කරපු වෝල්ටේජ් එකයි ෆ්‍රීකවන්සි එකයි නැවත අර පළමු තත්ත්වයට ඒ කියන්නේ අපේ ඔරිජිනල් මෝටර එකේ හරි කම්ප්‍රෙසර් එකේ හරි තිබුණ තත්ත්වයට වැඩි කරගන්න පුළුවන්. සහ ඒ අතරමැද අවස්ථාවන් වල වේග පාලනය කරන්නත් පුළුවන්. නැතුව අඩු ස්පීඩ් එකක් තියෙන මෝටර එකක් අරගෙන ඒක VFD එකක් මගින් ස්පීඩ් වැඩි කර ගැනීම මෝටරයකට හානිදායක වෙන්න පුළුවන්. එහෙම වෝල්ටේජ් වැඩි කරන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ 10ක් විතර වගේ ස්පීඩ් වැඩි කරගන්න විතරයි පුළුවන් වෙන්නේ.
මොකද මේ මෝටර එකේ මෙකැනිකල් ෆේලියර් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේකේ අපිට ඕන විදිහට ස්පීඩ් කරන්න බෑ. ඒක හදලා තියෙන ස්පීඩ් එකට වැඩිය අඩු කරගත්තට වැඩි කිරීමේදී පරිස්සම් වෙන්න වෙනවා. ඒ වගේම මේ ස්පීඩ් අඩු කිරීම ගැනත් කියන්න ඕන. මේ ගොඩාක්ම ස්පීඩ් අඩු කරලා දුවන වෙලාවලදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේ ලොකු මෝටර වල එහෙම තියෙන මේ කූලින් ෆෑන් එක එහෙම ස්පීඩ් එක අඩු වුණාම මේක කූල් වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී මේ ෆෑන් වලට වෙනම සප්ලයි එකක් දෙන්න වෙන අවස්ථාත් ඇති වෙනවා. ඒ ගැනත් කල්පනා කරන්න වෙනවා. මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේ වෝල්ටේජ් සහ ෆ්‍රීකවන්සි අතර මුල් අනුපාතය පවත්වා ගැනීමෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කිරීම තමයි. මොකද ඒ කියන්නේ වෝල්ටේජ් per ෆ්‍රීකවන්සි කියලා ගන්නෙ. ඒ කියන්නේ මෝටර එකේ ගහලා එනවනේ වෝල්ටේජ් එකයි ෆ්‍රීකවන්සි එකයි. ඒක වෝල්ටේජ් එක ෆ්‍රීකවන්සි එකෙන් බෙදනවා. ලංකාවේදී නම් ඒක 400 ඒ කියන්නේ 3 ෆේස් ගත්තොත් 400 බෙදීම 50 කියන්නේ 8ක් වෙන්නේ. ඒක පවත්වා ගන්න ඕන. මොකද ඒකට හේතුව මේ මෝටර එකේ රෝටර එක කරකීමට අවශ්‍ය වෙන ව්‍යවර්තය ගැන ටෝක් එක නියතව පවත්වා ගැනීම සඳහායි. දෙකම එක අනුපාතයට අඩු කරගත්තම මේ ටෝක් එක ගානෙම තියෙනවා රෝටර එක කරකැවෙන්න අවශ්‍ය සහ බලය ලබා ගන්න අවශ්‍ය ටෝක් එක. එතකොට අපි හිතමු ෆ්‍රීකවන්සි 50 හර්ට්ස් ඉඳලා 25 හර්ට්ස් ඒ කියන්නේ 50 හර්ට්ස් ඉඳලා 25ට අඩු කරොත් වෝල්ටේජ් එකත් මේ අනුපාතයට ආවම ඒ කියන්නේ 400යි වෝල්ට් නම් 200යි වෝල්ට් දක්වා අඩු කිරීම කරන්න වෙනවා. මොකද ඉස්සෙල්ලා අපි ගත්තා 450න් බෙදුවම 8යි ආවේ. එතනත් එතකොට 225න් බෙදුවම අර 8ම එනවා. ඉතින් මම හිතනවා VFD එහෙම නැත්නම් මේ variable frequency drive ගැන සහ එමගින් මෝටර් වේග පාලනය ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට උදව්වක් වුණා නම් channel එක subscribe කරන්න. තව කාට හරි ඉගෙන ගන්න share කරන්න. බොහොම ස්තුතියි.